ඕන විදිහට රුපියල් 30ක් දෙකක් නෝට් කොට ගන්නවා. ගිහිල්ලා බහිනවා. වැඩිහිටි දෙමාපියෝ ඒත් මලක් පහන පූජා කරනවා ඒගොල්ලෝ පන්සලේ ගිහිල්ලා. රට බාර ගන්න ඉන්න තරහ අපි වාගේ තරුණ පරපුරක් ඉන්නවා රට බාර ගන්න. ඔයගොල්ලෝ මලක් පහනක් පූජා කරනකොට දකින්න ඇති ෆෝන් එකයි කැමරාවයි වයරන් ගිහලා බුදුහාමුදුරුවෝ ගාවත් අද ෆොටෝ එකක් ගහගන්න. ඒ ෆොටෝ එක ගහගෙන Facebook එකේ දාගෙන සමාජ වෙබ් වලදී වෙලා තියෙනවා ඒක. ඒක තමයි අපේ සමාජ සංචාරයේදී ලැබුණු ලොකුම දායාදේ කියලා ඔබ තමයි දාන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ නෙමෙයි දෙන්නේ. ඔයගොල්ලෝ මලක් පහනක් පූජා කරන අය ළමයිද කියන්නේ බැරිද? කියපු කට්ටිය ඇති. නමුත් ඔයගොල්ලෝ මතක් කරන්නේ මේ සියලු දේවල්. ඒකයි අර නීති රීති නැහැ කියන්නේ. නමුත් අපේ බුදුදහමේ නීති රීති නැතුණාට කෝවිලකට ගියාම නීති රීති දැනෙන්නේ නැහැ. ඒකට එහෙම යන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ යන්න ඒකට ගිහිල්ලා බලන්න වෙනස. බාඩ දෙක ගලවන්න ඕනේ කෝවිලට යනකොට. කැප් එක ගලවන්න ඕනේ කෝවිලට යනකොට. පිරිමි කට්ටිය ෂර්ට් එක ගලවන්න ඕනේ යනකොට. කකුලේ හොදලා කෝවිල ඇතුලට එන්න කියන්නේ. දෙමලේ තේරෙන්නේ ඔක්කොම සිංහල වල. රුපියල් 10ක් ගන්න පොට්ටු රියාලන. රුපියල් 20ක් දීලා නූල බැඳ ගන්න ඕනේ. එහෙම කියපු අපේ ජනතාව අපි අවුරුදු 30ක් ආරක්ෂා කළා දුර අපේ පොන්සලට බලක් කළු පුර කරගෙන ඉන්න වෙලාව කී දරාද. අද වලින් අහලා බලන්න ඔය දේවල්. ඔය දේවල් දැන් අහලා බලන්න. ඔයගොල්ලෝ තව දකින්න ඇති මම මේ අවුරුදු මේ විවේචනයට ලක් කරනවා නේ මේවා කියලා දෙන්නේ මම. මොකද ඔයගොල්ලෝ යාපෙන් ඉන්නේ දවස් දෙකයි. අපි හැමදාම ඉන්නවා අපි ඔයගොල්ලෝ මේ බෙදලා යන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන්නේ අපි. ඔයගොල්ලෝ බලන්න තමකොළ පට්ටේ පන්සලේ සුදු ජීවිතේකුයි සුදු හැට්ටේකුයි නැද්ද කියලා. මොකද හේතුව කියලා හිතලා බලන්න. නුවර ඓතිහාසික දළදා මාලිගාවේ සුදු ජීවිතේකුයි සුදු හැට්ටේකුයි තියෙනවා. පොල්ගහවෙල මහමෙවුනාවේ. ගමුල්ල පන්සලේ සෝමාවතී පන්සලේ තියෙනවා සුදු ජීවිත සුදු හැට්ටේ. ලංකාවේ ලොකුම කෝවිල නල්ලූරු කෝවිල, මාවඩිකුරම් කෝවිල, මුරුක්කන්ඩි කෝවිල, කීරමලේ කෝවිල. දමිළ ජනතාව වෙනුවෙන් එක සුදු ජීවිතය සුදු හැට්ටයක් තියෙනවා කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මොකද හේතුව කියලා හිතලා බලන්න. නීති රීති නෑ. අඳුර ගන්න ඕනේ අපි බෞද්ධ රටක්. ඒ දෙමාපියෝ කියන දේ. ඕන තැනකට ඕන අඳුමක යන්න පුළුවන් නමුත් සංස්කෘතිය ආගම නම් කරගෙන යන්න ඕනේ. මොකද දෙමළම ඔයගොල්ලෝ කිව්වොත් මේ යන ඔක්කොම රාගදීපේට යනකොට බුදුදහමෙන් ඉන්න බෑ මොකද පිළිගන්න එක. දීකට ඇඳගෙන ලස්සනට මුළු හරිය ඇඳගෙන ගියාගේ මනසලකට යන්න සාමාන්‍ය එහෙම. මේ අම්මලා වාගේ ලස්සනට යනකොට අවුල් 167ක් ඉන්න නයින දුපතේ. ඒ දෙමළ මිනිස්සු බලන්නේ නැහැ පො සිංහල මිනිස්සු දුරු කතර ගෙවනවා එක වාගේ අඳුමක් කරගෙන ඇවිල්ලා තියෙන ළමයිදුත් ඒ විදිහට ඇඳගෙන. මේ මොකක් හරි වටිනාකමක් තියෙන ඉඳ අපිත් යමල්ලා කියලා ඒගොල්ලෝගේ ආකල්ප වෙනස් වෙනවා අනිවාර්යෙන්ම. ඔයගොල්ලෝගේ ක්‍රියාවේ අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. හැබැයි අපේ මිනිස්සු ඉස්සලා ඒක දෙන්නලා ඉන්නේ ප්‍රඩක්ට් එකක් දාන්න. ඒ නිසා තමයි මේ දේවල් ඔයගොල්ලෝ කියලා දෙන්නේ. ඔන්න ඔය හේතුවට තමයි අපිට ප්‍රභාකරන් දේවල් කඩලා විනාශ කරලා දාන්න සිදුවෙන්නේ. හේතුව බස් එකේ 50ක් આવුත් 50 මිනිමරුවා ගෙඩිය බලනවා ගිහින්. ප්‍රභාකරන් කියන්නේ තමන්ගේ අම්මා තාත්තා අයියක් අමර පුණියක්. අතක කියන්නේ ප්‍රභාකරන් ගේ බලන් ඉන්නේ කියලා ඉන්න කට්ටිය. ප්‍රභාකරන් ගේ නෑ බෑ විනාශ කරලා තියෙනවා. ඌව බලන උදේ ඉඳන් රැ වෙනකන් ගිරියව් හිටගෙන. මුඩයක්වත් පිළලා නෑ. නමුත් මේ 2200ක් මෙතන නැතුනේ කෑම වතුර නැතුව අපේ සහෝදර සුල්ගාව. අපේ රණවීර ස්මාරකයක් ගාවට ඇවිල්ලා අපේ මිනිස්සුන්ට ඉඳගෙන ඉන්න බෑ විනාඩි 15ක්. ප්‍රභාකරන් ගේ ගාව ඉන්න බෑ ඉනි දවසක. ඔයගොල්ලෝ ගියාට අපේ මේගොල්ලෝ ප්‍රශ්න අහනවා. අපි කියනවා අපේ ජනතාව දැන් ඔයගොල්ලෝ කිව්වා බලන් දෙනවා. හිතවල තියෙනවා අමතක කළා දැන් ඉදි වෙලා තියෙන්නේ. අපේ ඔය ඇවිල්ලා ඔයගොල්ලෝ බලන් ඒගොල්ලෝ දෙනවා ටික දෙනෙක්. නමුත් ටික දෙනෙක් මෙහෙම කියනවා. ඒ කිව්වාදී ඒක ටිකක් අපේ අහිතක් නැහැ තරහක් නැහැ. හැබැයි අපි එන්නේ ඉස්සරලා ඔයගොල්ලෝගේ කට්ටියට හරියට එන්න කියනවා. අපි අහන ඇයි ඔයගොල්ලෝ කියන්නේ කියලා. මේක අපේ භූමිය. ඇත්ත උතුර ගමිල දකුණ සිංහල කියලා අපි කතා කරන්නේ. ලියලා දීලා නැහැ කාටවත්. ඒක තමයි අපි එදා කතා කරන්නේ. නමුත් මේ අපේ භූමියේ ස්මාරක පන්සල් ඕන තරම් හදලා දෙනවා. ලංකාවේ කිසිම තැනක LTT සමාජිකින් නැතුණා කියලා ස්මාරක හදලා නැහැ. හදන්න අවශ්‍ය වුණේ ප්‍රශ්නවාදී සංවිධානයක්. ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා සර්. දවසකට වාහන 50ක් ඇතුළු වුණු ජාපනයේට බස් එක 50ක් නවොත් ඔයගොල්ලෝගේ ස්මාරක රණවිරු නැති තිබෙන තැන බලන් 50 වෙනවද කියලා අහනවා. හැබැයි ඔයගොල්ලෝගේ රණවිරු ස්මාරක බලන් 50 ආවේ නැති වුණාට අපේ ප්‍රභාකරන් ගියේ උන මේ 50 දිහා ගිහිල්ලා බැලුවා කියලා. දෙන්න පිළිතුරක් නැහැ අපි අසරට. ඒකයි ඔය ප්‍රශ්නපත්‍රයේ තියෙන ප්‍රශ්න තමයි. ඔයගොල්ලෝ යාපනේ දවස් එක. ආලා දින විරෝධ වෙලා යනවා. නමුත් පිළිතුර අපි දෙන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ හිතන්නේ ඔය අහලා නැති 2005න් පස්සේ ලංකාවට ලෝක විනාශයක් වෙනවා කියලා අහලා ඉන්නේ. ඉතින් මීට වඩා අපේ රටට එන්න ලෝක විනාශයක් තියෙනවා. 2005 16 වෙනකොට මේ වඩා 2050 2070 වෙනකොට වැඩි හිටියෝ කවුරුත් නැහැ. රට බාරකාරයෝ මේ ඉන්නවා. ජීවිත පරිත්‍යාග අල්ලගත්තු මේ රටක් ලෝකේ දවසින් දවස දියුණු වෙනවා. විනාශය ඊට වඩා ළඟට එනවා. ඒකෝට ඔයගොල්ලෝ තපහකාරේ තේරෙන්නේ නැති ඔන්න ඔය හේතුවට තමයි ළමයිට කොච්චර ඉගෙනුවත් උගන්වන්න ඕනේ සමාජීය දේවල් කියලා දෙන්න. ඒකෝට මේ සිංහල මිනිස්සු විශේෂයෙන්ම සිංහල මිනිස්සු කරන අපරාධ මිනිමරුන් දූෂණ මංකොල්ල ඔක්කොම නැතිවෙනවා. මේ රටේ ඔක්කොම කරන්නේ සිංහල මිනිස්සු. මම බය නැතුව කියනවා. අද පත්තරේ ගත්තොත් අද Facebook එකේ බලන්න ළමයි කී දෙනෙක් දූෂණය කරලා මල්ලා සිංහල මිනිස්සු. දෙලි කපලා මරනවා. ඒ ඔක්කොම කරන්නේ දෙමළ මුස්ලිම් කවදාවත් කරනවා 10ක් ලැබෙනවා. බැංකුවක් කඩුවත් අපේ සිංහල මිනිස්සු. හොරකම් කරුවත් පාතාලේ ඔක්කොම සිංහල මිනිස්සු. ඒ නිසා ඔන්න ඔයක තමයි දෙමාපියෝ මෙවුවා කියලා දෙන්නේ. මොකද
අපිට ඒක අගේ තේරෙනවා. දැන් අපිටත් මෙවුවා මේ අපේ දෙමව්පියෝ කිව්වා ඉස්කෝලේ යන දවස්වල ඉස්කෝලේ යන්නේ අපිත් අර හොඳට ඉගෙන ගත්තා නම් අර හොඳ උපාධියක් අරන් උදේ 8ට ඇවිල්ලා හවස 5ට පොත් අස්සම් කරලා ගෙදර ගිහින්. ඒකේ අරුව දැන් අපිට දැනෙනවා. ඉගෙන ගත්ත නැති කාටම මේ ලෝකේ හොඳ නැහැ කියලා කරනවා ගොඩාක්. රටට අසීමිත අපිරිමත් කරනවා කියලා ඒ නිසා අපිට ඒක දැනෙනවා. මේ අඩුපාඩු කොච්චර ඉගෙන ගත්තත් දැන් හදවතේ මේ දේවල් නැත්නම් මේ රට ගැන ඔයගොල්ලෝ දැන්නේ නැති මේ මෙයා කරන්නේ මේ මහා මුහුද අනින් හින්දා හදනවා වගේ වැඩක් කියලා. නමුත් මම යම් කිසි උත්සාහයකට හරි යෙදෙනවා. ඔයගොල්ලෝ අපේ රටේ ඒ කියන්නේ ජීවිත පරිත්‍යාග කළා මේ රටත් විනාශ වෙනවා දකිද්දී ඒක ඇත්තම කියන දේ කියලා. ඒ නිසා තමයි මේ ඔයගොල්ලෝ කියන්නේ ඉතින් ඒ නිසා කියලා දෙන්නේ ඒක අපහසුතාවයේ තේරෙන්නේ හේතුව ඔයගොල්ලෝ ගමේ ඉඳන් ටවුන් එකට යනකොට බස් එකේ යනකොට වැඩිහිටි අම්මා මේ අම්මා ඊටගෙන ගියත් තරුණ ළමයෙක් දෙනවා ධම්මේ ඉඳගන්න කියලා සීට් එකක් කියලා පොඩ්ඩක් හිතලා බලන්න බස් එකේ. එහෙම දෙන්නේ නැහැ අද සමාජේ. දැක්කේ නැහැ වගේ හිටගෙන ඉන්නවා. එහෙම දුන්නා නම් පහුගිය දවස්වල ගාල්ල මාතර පැත්තේ මට මතකයි. බඩදරු අම්මලා පුට්ටෝල් ටිකෙන් පල්ලහට ඇදගෙන වැටුණා අපේ